අපේ මේ සූර්යයා එක තත්පරයකදී සම්පූර්ණයෙන් අතුරුදන් වෙලා ගියොත් ඊට පස්සේ මොකක් වෙයිද? මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් අපි හිතමු එහෙම වුණොත් ඊට පස්සේ අපිට ජීවයට සෞරග්‍රහ මණ්ඩලයට වෙන්න පුළුවන් දේ පියවරෙන් පියවර. අපි නිකමට හිතමු සුපර්නෝවා වගේ පිපිරීමකුත් නොවි සූර්යයා වෙන තැනකට හරි ගමන් නොකර එක තත්පරයක් තුල අතුරුදන් වෙලා යනවා කියලා. ඒ තත්පරයක් තුල අපිට කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට සියල්ල සිද්ධ වෙනවා. මොකද සූර්යාලෝකය පෘථිවියට එන්න විනාඩි 8ක් ගත වෙන නිසා. ඔන්න 7 වැනි තත්පරෙන් පස්සේ ලෝකය ටික ටික අඳුරු වෙන්න ගන්නවා. රාත්‍රියේ වගේම අහසේ තාරකා බලා ගන්න පුළුවන්. ආලෝකය අතුරුදන් වෙනවත් එක්කම ගුරුත්ව බලයත් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒකටත් විනාඩි 8ක් ගත වෙනවා. එතකොට වෙන්නේ පෘථිවිය සූර්යයා වටේ රවුමට ගිය ගමන නවත්තලා ඒ වේගයෙන්ම ඍජු රේඛාවකින් අභ්‍යවකාශයට විසි වෙන්න පටන් ගන්න එක. පෘථිවිය වගේම එක එක වෙලාවල් වල ගුරුත්වය නැති වුණ ගමන් අනිකුත් ග්‍රහ ලෝකත් මේ ඍජු රේඛාවක ගමන් කිරීම ආරම්භ කරනවා. මුලින්ම බුධ, අවසානයේට නෙප්චූන්. ඉතින් ග්‍රහ ලෝකවල වගේම ග්‍රාහක පටියේ තියෙන උල්කා කුඩා ග්‍රාහකත් මේ වගේම ඍජු රේඛාවක ගමන් කරනවා. සමහර විට එකිනෙක ගැටෙන්නත් පුළුවන්. අවසානයේට ඌට් පලාවත් අභ්‍යවකාශයට විසිරීලා යනවා. මේ වෙද්දිත් චන්ද්‍රයා පෘථිවිය වටා තවම භ්‍රමණය වෙවි ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ඒත් පෘථිවිය ඍජුව යන නිසා කාලයක් යද්දී චන්ද්‍රයා පෘථිවි ගුරුත්වයෙන් ඉවත් වෙන්නත් නැත්නම් පෘථිවිය එක්කම ඉන්නත් ඉඩ තියෙනවා. මේ වෙද්දී සම්පූර්ණ අඳුරු වුණ පෘථිවියේ උෂ්ණත්වය වේගයෙන් පහළ යමින් තියෙන්නේ. මුළු ලෝකයම සීතල වෙනවා. දින කීපයක් යද්දී සූර්යාලෝකය නැතුව බොහෝ ශාක මැරෙන්න ගන්නවා. ඒ එක්කම ජලය මිදෙන්න පටන් ගන්නවා. ශාක මිය යන නිසා වගේම අධික සීතල නිසා මුලින්ම වැඩිපුර මිය යන්නේ ශාක භක්ෂක සත්තු. ඒ මිය යන සත්තුන්ගේ ආහාර තියෙන නිසා තවත් ටික කාලයක් අල්ලන් ඉන්න සමහර මාංශ භක්ෂක සත්තුන්ට පුළුවන්. ඒත් ඒ ආහාර අධික ශීතල වීම නිසා වගේම ජලය නැතුව ඒ සත්තුත් මිය යනවා. දවසම අඳුරු නිසා පක්ෂීන්ගේ පැවැත්මත් ඊටාම අවිනිශ්චිතයි. දිවා කාලයට හුරු පක්ෂීන් ඉක්මනින් මිය යන්න පුළුවන්. මේ වෙද්දී ආහාර වගේම ජලය නැතුවත් අධික ශීතල නිසා මිනිස්සු විශාල ප්‍රමාණයක් මිය යන්න පටන් අරන් තියෙන්නේ. සූර්යාලෝකය නැති නිසා සූර්ය බලයෙන් වැඩ කරන චන්ද්‍රිකා අක්‍රිය වෙලා ලෝකයේ පුරා sannivedanaya අඩාල වෙනවා. ඒ වගේම සූර්ය බලයෙන් විදුලි බලය නිෂ්පාදනයත් සම්පූර්ණයෙන්ම නවතිනවා. දවල්ටත් කරවල නිසා වගේම සීතල වැඩි නිසා ඉන්ධන පරිභෝජනය දෙගුණ වෙනවා. මාස කීපයක් යද්දී මිනිස්සු වගේම සත්තුන්ගෙන් බහුතරයක් මිය ගිහින්. ඒත් ලොකු ආහාර සංචිතයක් තියාගෙන භූගත බංකර වගේ හදාගෙන හිටපු මිනිස්සුන්ට තවදුරටත් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කෘමීන් මීයන් වගේ ගැඹුරු ගුහාවල ගුල්වල ඉන්න සත්තුත් ටික කාලයක් ජීවත් වේවි. මේ වෙද්දී සාගරයේ මතු පිටත් සම්පූර්ණ මිදෙන්න පටන් ගන්නවා. ඒත් ගැඹුරු මුහුදේ තවමත් උණුසුම තියෙන්න පුළුවන්. සූර්යාලෝකය නැතුව ආහාර නිපදවන මූලාශ්‍ර තියෙන නිසා මරියානා වගේ ආගාධවල ඉන්න සත්තුන්ට ජීවය පවත්වා ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම මේ වෙද්දී වායුගෝලය සම්පූර්ණ සීතල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා අයිස් වගේ බිමට වැටෙන්න පටන් ගන්නවා. තද වායුගෝලයක් වෙනුවට ඊටාම සිහින් වායුගෝලයක් දක්වා පරිවර්තනය වෙනවා. උෂ්ණත්වය නැති නිසා සංවහන පද්ධතිය බිඳ වැටෙනවා. මේ නිසා අහසේ තිබුණ වලාකුළු වලින් බැහැලා ඉවර වුණාට පස්සේ අහසේ තවදුරටත් වලාකුළු නිර්මාණය වෙන්න ඉඩක් නැහැ. ඉතින් ජලාශවලටත් අලුත් ජලය නැහැ. ආවත් හිම බවට පත් වෙනවා. මේ නිසා ජල විදුලියත් අවසන්. ප්‍රවාහනය බිඳ වැටෙන නිසා සම්පත් තිබුණත් ජනගහනය පවත්වා ගන්න බෑ. න්‍යෂ්ටික හා තෙල් සංචිත තියෙන ප්‍රදේශවල තරමක් පැවැත්මක් තහවුරු කරගන්න පුළුවන් වෙයි. ඒත් අවුරුද්දක් විතර යද්දී පෘථිවියේ මානවයා සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන්න පුළුවන්. න්‍යෂ්ටික විදුලියෙන් භූගත කෘෂිකර්ම පද්ධති හදාගෙන හොඳ සූදානමක් තිබුණොත් අවුරුදු 10ක් විතර ජීවත් වෙන්න පුළුවන් වෙයි. අවසානයේ පෘථිවිය මතුපිට ජීවය රහිත සීතල අඳුරු ග්‍රහලෝකයක් විදිහට දිගටම අඳුරු අවකාශයේ පාවෙලා යාවි. ඒත් බැක්ටීරියා වගේ ජීවීන් අඛණ්ඩව ජීවිතේ පවත්වා ගන්න ඉඩ තියෙන නිසා ජීවය සම්පූර්ණ අතුරුදන් වෙවි කියලා හිතන්න අමාරුයි.